ගණේමුල්ල සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නැමැත් අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාලයේදී කළ මෙහෙයුමකදී බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. ඉෂාරා සෙව්වන්දි සමග තවත් පුද්ගලයන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අපරාධ කොට්ඨාසය හා නේපාල පොලිසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මීට දවස් 4කට කලින් CID එකයි කොළඹ අපරාධ කොට්ඨාසයයි නේපාලයට ගිහිල්ලා එහි පොලිසියත් එක්ක කරපු මෙහෙයුමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තියෙන්නේ අමාත්‍යවරයා සඳහන් කරන ලදී. සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට රටපුරා මෙහෙයුම් සිදු කළ අතර ඇය සැඟව සිටි බව කියන ස්ථාන රැසක් පොලිසිය විසින් පරීක්ෂා කරන ලදී. එලෙස විමර්ශන කටයුතු සිදු කළද ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූ අතර මාස 8කට පසු ඇය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනේදී පොලිසිය සමත් වී ඇත.